ඉක්මනට මේ ගම්මානේ යන්න මට උදව්වක් අවශ්‍යයි. මොකද්ද වෙන්නේ කියන එක රජය විසින් තීරණ නිවලවල් විදියට හදලා ඒ විදියට තමයි මේ විදියට ඒ කියන්නේ සියලුම දෙනා මිහිදන් වෙන්නේ අන්තිමේට. ඉතින් මෙච්චර අනතුරුව මේ පස ටිකෙන් ටික බුරුල් වෙලා අන්තිමේට මේ විදියට පැති නා යන්න පටන් ගන්නවා. Hi guys, so නද සුපුරුදු පරිදි අපි ප්‍රෝග්‍රෑම් එකකින් හමු වෙනවා. ඉතින් ඇත්තටම පහුගිය දිනයකදී අපේ රට අවාසනාවන්ත විදිහට ගම් වතුර ව්‍යසනයකට මුහුණ දුන්නා. ඉතින් ඒ දින කිහිපය තුළ ඉතිහාසයේ පළවෙනි වතාවට මෙච්චර විශාල ව්‍යසනයකින් මෙච්චර මේ ඉරණමකින් අපේම සහෝදර සහෝදරයන් 600කට අධික ප්‍රමාණයකට දිවි අහිමි වුණා. ඒ වගේම අවතන් වෙලා ඉන්නවා හිතා ගන්න බැරි පිරිසක්. ඉතින් අදටත් අතුරුදහන්ව ඉන්නවා 102ක් වාගේ පිරිසක්. ඉතින් මෙන්න මේකත් එක්ක පේරාදෙණිය සරසවි ගම කියන ප්‍රදේශයේ එම ගම්මානය තුල අදටත් අඳෝනා ඔන්න කෙඳිරි ගාන සඳරි කෙඳිරිලි මැසිවිලි කෑ ගහනවා ඇවිදිනවා ඔන්න ඔය වාගේ අద్భుත සිදුවීම් ටිකක් සිදු වෙනවා කියලා සෝමලතා මහත්මිය පවසනවා. ඉතින් මෙන්න මේකත් එක්ක ඇයගේ අනාවරණය ගත්තාම රාත්‍රී කාලෙදී මොකද මේ ගම්මානෙන් භාගයක්ම මිහිදම් වෙලා ඉවරයි. ඉතින් ඒකත් එක්ක රාත්‍රී කාලයේදී මේ විදියට ඇවිදින සද්ද, ඒ කියන්නේ කිඳිරිලි ගාන සද්ද, බේර ගන්න කියන ඒ වාගේ නිකන් හඬවල්. ඒ විදියට ඇහෙනවා කියන එක තමයි මේ සෝමලතා මහත්මිය පවසන්නේ. ඉතින් ඒ මොහොතේදී ඇය පිරිත් සජ්ජායනා පටන් ගත්තට පස්සේ කිසිම ප්‍රශ්නයක් නැතුව ඒ දේවල් නැතු වෙනවා. ඉතින් මෙන්න මේකත් එක්ක ඇය ඒ ගම්මානේ තනි වෙලා ඉන්නවා කියන්නේ. ඉතින් ඇය කියන්නේ මට පුළුවන් තරම් ඉක්මනට මේ ගම්මානේ යන්න මට උදව්වක් අවශ්‍යයි. මොකද්ද වෙන්නේ කියන එක රජය විසින් තීරණය කළා කිව්ව යුතු මේ ගම්මානේ තනියම ජීවත් වෙන්න බෑ කියලා. ඉතින් ඒක තව පොඩි ගෙවල් දෙක තුනක් තියෙනවා. ඒ ටික විතරයි ඉතුරු වෙලා තියෙන්නේ ඇත්තටම. මෙන්න මේ කතාවත් එක්ක බොහෝ දෙනාගේ අවධානයට යොමු වෙලා තියෙනවා මෙච්චර මෙහෙම. ඒ කියන්නේ අපේම අහිංසක මිනිස්සුන් මේ විදියට පොළොවේ මිහිදන් වෙලා ඉවරයි. දැනටම අදටත් ඒ කියන්නේ මේ මිනි 17ක් හොයාගෙන තියනවලු. නමුත් අදටත් 3-4 දෙනෙක් ඒ පොළොව යට ඒ විදියටම තියනවලු. ඉන්නවලු. ඒ කියන්නේ ගොඩට ගන්න බැරි වෙලා. ඉතින් ඒ විදියට එහෙම තියනවා කියන්නේ පැහැදිලිවම මේ වාගේ සද්ද, මේ වාගේ අద్భుත දේවල් ඇහෙනවා කියන එක, දකින්නවා කියන එක يعني පුදුම වෙන්න කාරණයක් නෙමෙයි අතරනේ. ඉතින් මේක තුල මේ විදියට මෙච්චර ලොකු පිරිසක් දැන් සමහර තැන්වලදී මුළු ගම්මාන පිටින්ම නායකයා. ඒ කියන්නේ ඒ ගම්මානයක් තිබුණ තැනක්වත් බලා ගන්න තිබුණේ නෑ ඇත්තටම. ඉතින් සමූහ විදියට තමයි සියලුම දෙනා මිහිදන් කරේ. ඉතින් සමූහ මිනිවලවල් විදියට හදලා ඒ විදියට තමයි මේ විදියට ඒ කියන්නේ සියලුම දෙනා මිහිදන් වුණේ අන්තිමේට. ඉතින් මෙච්චර මේ ව්‍යසනයක්. ඒ කියන්නේ ඉතිහාසයේ පළවෙනි වතාවට මේ දරුණුම ව්‍යසනයක් විදියට මේක අපිට හඳුන්වන්න පුළුවන්. දිත්වා කියන සුලිකුණාටුවේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ ආකාරයට ලංකාවේ බොහෝ ප්‍රදේශ නාය ගිහිල්ලා බොහෝ ප්‍රදේශ ගම් වතුරට අහු වෙලා 4න් 3ක්ම ගම් වතුරට අහු වුණා. එතකොට දකුණ කියන පොඩි ඒ ප්‍රදේශ කීපේ විතරයි ඉතුරුනේ අන්තිමට. මේ වගේ දැන් මේක තුල බොහෝ දෙනා මේ මතපල කරන්න ගත්තා මේ වගේ ප්‍රතිඵල. ඒ කියන්නේ ඒ දවස්වල මධ්‍යම කඳුකරේ ඒ බෑවුම් වල ඒ කරපු දේවල් වල ප්‍රතිඵල තමයි අද අපි භුක්ති විඳින්නේ කියලා. ඒ කියන්නේ සුද්දාගේ කාලේ ඊට ඉස්සර කාලවල වල එහෙම සිදු වුණු දේවල් සහ පහුගිය රජවල් වල සමහර රජවල් ජලාශ පවා ඉදි කරා. මොකද මේ අඩි 5000න් උඩ මුහුදු මට්ටමේ සිට බැලුවාට පස්සේ. ඉතින් මෙන්න මේ වගේ ප්‍රතිඵල අද අපි භුක්ති විඳිනවා මේ විදිහට කියලා සමහර කට්ටිය ගොඩක් දුරට චෝදනා නගන්න පටන් ගත්තා. මොකද විශාල වශයෙන් ගස් කපලා තියෙනවා. ඒ ගස් කපලා තමයි සුද්දාගේ කාලේ මේ විදිහට තේ වගා කරලා තියෙන්නේ. ඉතින් ගස් කැපුවා කියන්නේ ගස්වල මුල් පද්ධතිය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා, මැරලා යනවා. ඉන්න අනතුරුව මේ පස ටිකෙන් ටික බුරුල් වෙලා අන්තිමේට මේ විදිහට පැති නා යන්න පටන් ගන්නවා. ඉතින් ඉස්සර රජ කාලේ අපි ඒ කියන්නේ ඒ කාලේ ඉතිහාසය ගත්තට පස්සේ පැහැදිලිව මෙහෙම කිසිම ප්‍රශ්න ඇති වෙලා නැහැ. ඉතින් මේ විදිහට තියෙන හොඳම ගස් පද්ධතිය කියන්නේ එහෙම ගස් කැපුවාට පස්සේ සද්දන්තෙන් ටික අයින් කරාට පස්සේ අන්තිමේට මේ විදිහට සියලුම දේවල් නා යන එක ඒක අහන්න දෙයක් නෙමෙයි. ඒ වගේම තමයි ජලාශ. හිතා ගන්න බැරිද මේ විදිහට මුහුදු මට්ටමේ ඒ ලිමිට් එකෙන් උඩ ජලාශ හැදුවට පස්සේ ඒත් ඔය සිතීම තමයි සිදු වෙන්නේ. ඉතින් ඒ වගේ ප්‍රතිඵල අද අපි භුක්ති විඳිනවා. ඉතින් බොහෝ දෙනා කියන විදිහට මේ දේවල් අවම කර ගැනීමට නම් සම්පූර්ණයෙන්ම නැවතත් මේ සියලුම දේවල් මේ සිස්ටම් එක පවා වෙනස් කරගෙන අපි නැවතත් අතීතයේ ඒ තිබුණු තැනට ගිහිල්ලා ඒ
ඒ එන්වයරන්මන්ට් ඒ කියන්නේ ඒ පරිසර පද්ධතියට අපි අනුගත වෙලා ඒ වැඩ ටික කළ යුතුයි කියන එක. ඉතින් ඇත්තට මේ දේවල් විය යුතුයි. මොකද වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්මයාත් අවධානය යොමු කරලා තියෙනවා සම්පූර්ණයෙන් මේ සිස්ටම් එක දැන් ක්‍රියාත්මක කරන්න අවශ්‍ය ගස් ප්‍රමාණය සියලුම දේවල් වවලා මේ මධ්‍යම මේ සියල්ලම නාය යනකින් බේර ගන්න. ඉතින් අපි බලමු ඉදිරියට මොකක්ද සිද්ධ වෙන්නේ කියලා. අපි ප්‍රාර්ථනා කරනවා පුළුවන් තරම් ඉක්මනින් මේ සියලු කරදර මේ මිනිසුන්ගේ දුර වෙලා මේ රට නැවත තිබුණු තැනට වඩා දසදහස් ගුණයකින් ඉදිරියට හදාගන්න පුළුවන් වෙයි කියලා අපිට. ඒ ප්‍රයත්නය ඒ විදිහටම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඉතින් ඔබගේ අදහසත් අනිවාර්යයෙන්ම යටින් කමෙන්ට් කරගෙන යන්න. අද ඉල්ලා සිටිනවා channel එක subscribe කරගන්න කියලා. ජය හින්ද්.